අර ඇඳ ගාව මොනවත් හේතු කරලා තියන්න එපා ආනතව ඒකෙන් අර ආනත දේවල් තිබුණොත් තමයි ආයෙ වැගෙන් නැගලා උඩට එන්නේ. කොහොමද දැක්කේ? කොහොමද? දැක්කේ මෙතන ඉඳලා තියෙන්නේ. අම්මා විතරයි ඉන්නේ ගෙදර. අලා ඉන්නේ. මම ප්‍රවෘත්ති බලලා පාන තියන්නේ කියලා එනකොට ගේ දිහාට යන්න යනවා. මට ගොදුර ගිහලා ඉන්නේ සර්පෙක් පස්සේම තමයි එන්නත් මොකක් හරි සර්පෙක් ගිහලා ඉන්නේ. කියලා ඉන්නේ. ඕ යෙම්බෙක් ආවද? ගෙම්බෙක් නෙමෙයි සර්පෙක්. සර්පේක ගිලලා තින්නා. එනම් පොඩි සර්පෙක් ආවද දන්නේ එයා පස්සෙන් එන්නේ නැත්තේ. එයා පස්සෙන් තමයි එන්නේ. ඔව්. මේ මෙතන මේ දුරේ හිදසක් තියෙනවනේ. ඔව්. ඒකෙන් ඕන ලොකු සතෙකුට එන්න ලොකු ලොකු සතෙක්. නායක ඔව්, වුණත් එන්න පුළුවන්. ඒවා වහලා දාගන්න. ඔව් ඒකට ගාන ඇතුල් පැත්තෙන් මේ රීපටියක් හරි මොකක් හරි පටියක් ගෙවුවොත් ඒක නෑල්ල මේ කඩමලුත් ඔබලා තියෙන්නේ. කඩමලේ බොට හරියන්නේ නෑ. කඩමල් සල්ලු කරගෙන හිදස තියෙනවා. ඔව්. මේ තනියෙන් ඉන්නේ ඉතින් කතා කරලා මට නිකන් බිම නිදියන්නේ නැහැනේ කවුරුත්. දකින්නකොට ඔව්. බිම නිදියන්නේ නැහැනේ කවුරුත්. එහෙනම් ගැටලුවක් නෑ. අර ඇඳ ගාව මොනවත් හේතු කරලා තියන්න එපා ආනතව ඒකෙන් අර ආනත දේවල් තිබුණොත් තමයි ආයෙ වැගෙන් නැගලා උඩට එන්නේ. නැතු අර ඇඳේ කකුල දිගේ නැගලා උඩට එන්නේ.